looking for a way out. I can't find my way now. I just need you by. සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අලුත්ම ස්ටඩි ටිප්ස් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එක හරහා අද දවසේදී මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ ඉංග්‍රීසි වගේ සබ්ජෙක්ට් එකකට හොඳ A පාස් එකකට යන්න නම් ඔයාලා මොනවද කරන්න ඕනි කියලා. ඉතින් ප්‍රධාන ටිප්ස් කිහිපයක් අද දවසේ මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් අපි බලමු මොනවද ඔයගොල්ලන්ට ෆලෝ කරන්න පුළුවන් මේ ටිප්ස් කියලා. ඉතින් පළවෙනි වැදගත්ම ටිප් එක ඒ තමයි මම ඔයාලට හැම ස්ටඩි ටිප්ස් වීඩියෝ එකකම කියන විදිහට ඔයාලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඉතින් මම දන්නවා අපේ ඉස්කෝලේ කාලෙත් යාළුවෝ ගොඩාක් හිටියා. ඉතින් එයාලා ගොඩක් වෙලාවට මේ ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරනවා ඉංග්‍රීසි කියන විෂයට ආස නැති නිසා. හැබැයි මම පුංචි කාලේ ඉඳන් ඉංග්‍රීසි කියන විෂය හරිම කැමැත්තෙන් හදාරපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඔයාලා මේ විෂයට ආදරයක් ඇති කරගන්න, කැමැත්තක් ඇති කරගන්න. ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන පළවෙනි වැදගත්ම ටිප් එක. ඔයාලගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට අදාළව තියෙන ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න නම් ඔයාලා කරන්න ඕනි පළවෙනි වැදගත්ම දේ ඉංග්‍රීසි විෂයට තියෙන කැමැත්ත වැඩි කරගන්න එක. ඔයාලා ඔය විදිහට මේ ඉංග්‍රීසි විෂයට තියෙන කැමැත්ත වැඩි කරගත්තට පස්සේ ඊළඟට දෙවෙනියට කරන්න ඕනි වැදගත්ම දේ. ඒ තමයි ඔයාලා ඊළඟට කරන්න ඕනි දේ ග්‍රැමටිකල් පාර්ට්ස් එහෙම නැත්නම් ව්‍යාකරණ කොටස් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න එක. ඉතින් මොන භාෂාවක වුණත් ඔයාලා දන්නවා ප්‍රධාන කාල තුනක් තියෙනවා. ඒ තමයි වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය කියලා කියන්නේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවටත් මේ නීති ඒ විදිහටම අදාළ වෙනවා. present tense, past tense සහ future tense කියලා ප්‍රධාන tenses තුනක් තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනි මේ කාල තුන අතර තියෙන වෙනස අඳුරගන්න එක සහ වාක්‍ය රටාවන් මේ කාල තුනට අනුව කොහොමද වෙනස් වෙන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්නම්කෝ. උදාහරණයක් විදිහට අපි වර්තමාන මොහොතේ කරමින් සිටින දෙයක් ප්‍රකාශ කරනකොට අපි පාවිච්චි කරන ඒ වාක්‍ය රටාව මොකද්ද? be verb එකත් එක්ක verb එක ing form එකකින් ඉදිරිපත් කරනවා. ඒ වර්තමාන කාලයට අදාළව. එතකොට අපි මේකම අතීත කාලයෙන් ඉදිරිපත් කරනවා නම් එතකොට මොකක්ද කරන්නේ? be verb එකේ past form එක ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කියන්නම් දැන් මම ඉගෙන ගනිමින් ඉන්නවා කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ I am studying now. අපි උදාහරණයක් විදිහට එහෙම ගමුකෝ I am studying now. එතකොට මෙතනදී am studying මෙන්න මේ වචන දෙකකින් තමයි වර්තමානයේ කරමින් ඉන්නවා කියන අදහස අරගෙන ඉන්නේ. එතකොට මේක කොහොමද අපි අතීතයට අදාළව හරවන්නේ? අතීතයේදී කිසිම දෙයක් කරන්න නැහැ. am කියන එකට අදාළ past form එක ඉදිරිපත් කරන්න විතරයි ඕනේ. ඒ කියන්නේ am වෙනුවට අපි was කියන එක replace කරනවා. එතකොට I was studying now. එතකොට මම දැන් පාඩම් කරමින් හිටියා කියලා අපිට කියන්න බැරි නිසා now කියන වචනේ අපි අයින් කරා I was studying. ඒ කියන්නේ මම පාඩම් කරමින් හිටියා. එතකොට අපිට අනාගතේ පාඩම් කරමින් ඉඳීවි කියලා කියන්නේ කොහොමද? am සහ was වෙනුවට අපි එතනට replace කරනවා අනාගතයට අදාළ be verb එක. ඒ තමයි will be. එහෙනම් අපි කොහොමද කියන්නේ? I will be studying. මම පාඩම් කරමින් ඉඳීවි. ඉතින් ඔන්න ඔය වගේ හරිම සරල පැටර්න් එකක් තමයි මේ කාල තුන අතර පවතින්නේ. ඒ නිසා අපි කරන්න අවශ්‍ය වෙන්නේ මේ කාල තුන අතර තියෙන වෙනස මුලින්ම හඳුනා ගන්න ඕනි. ඒ කාල තුනයන්ට අදාළව වාක්‍ය රටා කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනි. ඉතින් ඔය හරහා අපිට අනිවාර්යෙන්ම පුළුවන්කම තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවේ මූලික දැනුමක් ලබා ගන්න. ඉතින් එතනින් පස්සේ ඊට අමතරව තවත් මේක ඇතුළේ තියෙන grammatical parts ටිකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ අහලා ඇති in, on ඔය වගේ තියෙන නිපාත පද තියෙන එහෙම නැත්නම් prepositions. මෙන්න මේ prepositions ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ active passive කියන sentences වර්ග දෙක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි reported speech ගැන ඊට අමතරව ඔයගොල්ලෝ clauses ගැන අහලා ඇති if clause මෙන්න මේ වගේ clauses සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය කියන මූලික දැනුම අපි ලබා ගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒ දැනුම පාවිච්චි කරලා විභාගයට හරිම ලේසියෙන් උත්තර ලියා ගන්න. ඉතින් ඒ නිසා දැන් ඔයාලට ඕනි තරම් YouTube එකේ resources තියෙනවා මේ හැම grammatical part එකක්ම හොඳට ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා YouTube search කරලා ඔයගොල්ලන්ට ඕනි කරන grammatical parts ටික ඒ හරහා ඉගෙන ගන්න පුළුවන්.
විදිහට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් ලබා ගන්න YouTube search කිරීම හරහා. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අයියලා අක්කලා ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු ටියුෂන් යන ගුරුවරු එයාලගෙන් අහලා ඔයගොල්ලන්ට මේ දැනුම හොඳින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැදගත් දෙවෙනි කාරණාව තමයි මේ ඉංග්‍රීසි grammatical parts ගැන හොඳ clear note එකක් හදාගන්න. ඉතින් මේක තමයි දෙවෙනි tip එක. තුන්වෙනි ටිප් එක තමයි ඔයාලා මේ විදිහට කරාට පස්සේ ඊළඟට ඔයාලා කරන්න අවශ්‍ය වෙන්නේ දැන් මම මෙතනදී කතා කරන්න යන්නේ විභාගයකට හොඳ පාස් එකක් ගන්න මොකද්ද කරන්න ඕනි කියලානේ. තුන්වෙනි ටිප් එක තමයි පාස් පේපර්ස් හොඳට ස්ටඩි කරන එක. ඉතින් ඒකට කලින් ඔයාලා අනිවාර්යෙන් අර grammatical parts ඉගෙන ගන්න කාලෙදී ඒවා කොයි විදිහටද වාක්‍යයකට අපි පාවිච්චි කරන්න කියන එක ඉගෙනගෙන වාක්‍යයක් ලියන්න කොහොමද මේ දැනුම අපි එකතු කරගන්න කියන එක දැනගන්න ඕනේ. ඉතින් ඒ විදිහට කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පාස් පේපර්ස් try කරන්න. ඉතින් පාස් පේපර්ස් ගැන මම ඊළඟට කියන්නම්. අපි පාස් පේපර්ස් වලට ගියාට පස්සේ පාස් පේපර්ස් වල අර මම කියපු විදිහට ඔයාලගෙන් මේ වර්තමාන අතීත සහ අනාගත කාල තුන පිළිබඳව දැනුමක් තියෙනවද කියන එක සාමාන්‍යයෙන් පේපර්ස් වල චෙක් කරනවා. ඒ වගේම තමයි ප්‍රිපොසිෂන්ස් ගැන දැනුමක් තියෙනවද කියන එක චෙක් කරනවා. ඔන්න ඔය වගේ ඊට පස්සේ ක්ලෝසස් සම්බන්ධයෙන් ඔය මූලිකව ඔය දේවල් ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවද කියන එක චෙක් කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඩයලොග් එකක් මොකක් හරි දෙබසක් දීලා ඒ දෙබස ඇසුරු කරගෙන ප්‍රශ්න අහනවා. එතකොට ඒ දෙබසක් කියවල ප්‍රශ්නයක් අහපුවම මේ ප්‍රශ්නෙට දෙබසෙන් පිළිතුර අරගෙන අපිට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් මේ හැකියාව අනිවාර්යෙන් එක්සෑම් එකකදී ටෙස්ට් කරනවා. ඉතින් ඊට අමතරව නෝට් එකක්, නෝටිස් එකක්, ලියුමක් ලියන හැටි, ඊට පස්සේ ග්‍රාෆ් එකක් විස්තර කරන හැටි මේ දේවල් ගැනත් අනිවාර්යෙන් බලා ගන්න. ඉංග්‍රීසි වලට ඔයගොල්ලෝ හොඳ ප්‍රතිඵලයක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම්. ඉතින් ඔන්න ඔය කියන මූලික දේවල් ටික බලා ගත්තොත් ඔයාලට අනිවාර්යෙන් එක්සෑම් එකට හොඳම ප්‍රතිඵලයකට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද දවසේදී මේ වීඩියෝ එක හරහා අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කළේ කොහොමද අපි ඉංග්‍රීසි වගේ සබ්ජෙක්ට් එකකට A පාස් එකක් ගන්න වැඩ කරන්න කියලා. ඉතින් විශේෂයෙන් මම මෙතනදී අන්තිම මොහොතේදී ඔයගොල්ලෝ එක්සෑම් එකට යනකොට මොන වගේ දේවල්ද බලාගෙන යන්න ඕනි කියන එක ගැනත් සඳහන් කළා. ඉතින් ওই ටික තමයි මට ඉංග්‍රීසි සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට දෙන්න තියෙන උපදෙස්. ඊට අමතරව අනිවාර්යෙන් අපි අනිවාර්යෙන් නිරන්තරයෙන් ඉංග්‍රීසි භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තව හරියම වැදගත් ටිප් එකක් මම මගේ ලයිෆ් එකේ යූස් කරන. ඒ තමයි ජර්නලින් කරනකොට ඊට පස්සේ අපි ඩයරි එකක් ලියනකොට ටු ඩු ලිස්ට් එකක් හදනකොට ඊට පස්සේ මම සමහර වෙලාවට මාව තනියම ඇනලයිස් කරනවා. ඒ වෙලාවල් වලදී මම ගොඩක් වෙලාවට ඉංග්‍රීසි යූස් කරනවා. ඉතින් මං හිතන්නේ ඒකත් හරිම වැදගත් දෙයක්. ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක හදාගන්න. ඒ වගේම තමයි අවස්ථාවක් ලැබෙන හැම වෙලාවකම ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඉතින් මේ දේවල් වලින් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක හොඳ විදිහකට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එමනම් ඉදිරියේදීත් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න කැමති ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙමනම් අපි නැවතත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.